ආයිබෝන් සුබ දවසක් ඔයාලා හැමෝටම මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වුණු කෑමක් ඉතින් කැරමල් පුඩින් එක. ඔන්න ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ මේ රසම රස කැරමල් පුඩින් රෙසිපි එක. බලන්නකෝ මේ පුඩින් එකේ ලස්සන ඒ වගේම ගොඩක් රසටත් තිබුණා. ඉතින් අපි යමු එහෙනම් කැරමල් පුඩින් එක ගොඩක් රසට මම හදාගත්ත විදිහ බලන්න. යන්න කලින් පොඩි මතක් කිරීමකුත් තියෙනවා. ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකත් all දාගෙනම යන්න. මං හැමදාම ඔයාලට අරගෙන එන්නේ ගොඩක් ඉක්මනින් ලේසියෙන් අඩු කාලයකින් අඩු වේදමකින් හදාගන්න පුළුවන් රසම රස recipes නේ. ඉතින් මේ දවස්වල කැරමල් පුඩින් එක කියන්නේ viral ගියපු කෑමක් නිසායි මම අද කැරමල් පුඩින් එක අරගෙන ආවේ. ඉතින් මම මේ පුඩින් එක හදාගන්න අරගත්තේ ග්‍රෑම් 390 මිල්ක් මේඩ් එකක්, බිත්තර 3ක් සහ සීනි ග්‍රෑම් 100ක්. ඒ වගේම වැනිලා ස්වල්පයක්. ඉතින් මුලින්ම මම කැරමල් එක හදාගන්න තමයි හදන්නේ. මම මේ වගේ සීනි ග්‍රෑම් 100 පෑන් එකකට දාලා සීනි ටික වැහෙන්න වගේ වතුර දාගන්නවා. වතුර ගොඩක් දාන්න එපා. සීනි ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගත්තා නම් ඇති. සීනියකට වතුරක් දාගෙන ලිප ඔන් කරලා ඔයා සීනියට ටික දිය වෙනකම් මුලින්ම මේ වගේ කාරු ගන්න. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරලා ඔයා මේක කරන්න එපා. ලිපේ ගින්දර අඩු ප්‍රමාණයක තියාගෙන මේ කැරමල් එක හදාගන්න. විනාඩියකට විනාඩි 2කට වගේ පස්සේ සීනි ඇට ටික දිය වෙලා මේ වගේ පෙන මතු වෙලා තියෙන්නේ දැන්. මේ බලන්නකෝ විනාඩි 5කට විතර පස්සේ සීනි ටික හොඳට දිය වෙලා වතුරත් එක්ක කලවම් වෙලා මේ වගේ තරමක් උකු විදිහට හැදිලා තියෙනවා. ඔයා මේ වගේ නිතරම හැඳි ගන්න ලිපේ ගින්දර අඩු ප්‍රමාණයක තියාගෙන අනිවාර්යයෙන්ම කරන්න. නැත්නම් මේක එකපාරටම කළු වෙන්න පුළුවන්, කැරමල් එක තිත්ත වෙන්න පුළුවන් නිසා. මේ බලන්නකෝ ටික වෙලාවක් යනකොට ටිකෙන් ටික අපේ කැරමල් එක ගානකට සෙට් වෙගෙන එනවා. කැරමල් එක හදන්න පටන් අරගෙන විනාඩි 15ක් වගේ යනකොට මෙන්න මේ වගේ පදමකට එනවා. මේ වෙලාවට ඔයා ටක් ගාලා ලිප ඕෆ් කරලා අපේ පුඩින් එක හදාගන්න භාජනයට මේ කැරමල් ටික දාගන්න. සීනි එකේ මේ වගේ පදමකට ආව ගමන් අනිවාර්යයෙන්ම ඔයා ලිප ඕෆ් කරලා මේක ටක් ගාලා භාජනයකට දාගන්න. එහෙම නැත්නම් මේ සීනි ටික අපේ තියෙන භාජනයේම හයි වෙන්න පුළුවන්. ඒ වගේම මේක පුඩින් හදන භාජනයට දාගත්තට පස්සේ ඔයා මේක වටේට කරකවලා කැරමල් ටික හැමතැනම භාජනයේ පැතිරෙන විදිහට කරකවන්න. මේකත් ඒ ගමන්ම කරන්න. නැත්නම් මේකේ කැරමල් ටික එහෙමම හයි වෙන්න පුළුවන්. මේ වගේ භාජනය පුරාම කැරමල් එක පැතිරුණාට පස්සේ අපි පුඩින් එක හදලා ඉවර වෙලා පුඩින් භාජනය අනිත් පැත්තට හරවලා ප්ලේට් එකකට පුඩින් එක දාගන්නකොට මේ කැරමල් ටික ලස්සනට ප්ලේට් එකට වැටෙනවා. ඔන්න දැන් තමයි මම පුඩින් එක හදාගන්න හදන්නේ. ඉතින් මම ග්‍රෑම් 390 මිල්ක් මේඩ් ටින් එකක් නේ ගත්තේ. මම ඒකට සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 3ක් තමයි අරගත්තේ. බිත්තර ටික මුලින්ම මේ වගේ සුදු මදේ කහ මදේ හොඳට මික්ස් වෙන්න චුට්ටක් වෙලා බීට් කරගන්න. දැන් මෙන්න මේ වගේ බිත්තර ටික හොඳට මික්ස් වුණාට පස්සේ මම මිල්ක් මේඩ් ටින් එකෙන් මිල්ක් මේඩ් ටික මේ වගේ දාගන්නවා බිත්තර එකටම. මිල්ක් මේඩ් ටික දාගත්තට පස්සේ මිල්ක් මේඩ් ටිකේ උකු ගතිය වැඩි නිසා අපි මේ ද්‍රාවණය ටිකක් තව ඝනකම අඩු වෙන්න ඕනේ නිසා මේ වගේ වතුර අඬු කෝප්ප 4න් 3ක් විතර මම එකතු කරගන්නවා. දැන් බිත්තර මිල්ක් මේඩ් සහ වතුර ටික ඔක්කොම එක බෝල් එකකට දාලා ඔයා මේක හොඳට බීට් කරගන්න ටික වෙලාවක්. මිල්ක් මේඩ් වලත් පැණි රස ගොඩක් තියෙන නිසා මම මේ කස්ටර්ඩ් එකට ආපහු සීනි එකතු කරගන්නේ නැහැ. මිල්ක් මේඩ් ටික බිත්තරත් එක්ක හොඳට මික්ස් වුණාට පස්සේ අන්තිමටම ඔයා වැනිලා තේ හැන්දක් දෙකක් වගේ එකතු කරගන්න. වැනිලා දාන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාට තියනවා නම් වැනිලා ටිකක් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. වැනිලා තේ හැන්දක් විතර එකතු කරගෙන මම ආයෙත් ටික වෙලාවක් බීට් කරගන්නවා. දැන් අපේ පුඩින් කස්ටර්ඩ් එක හදාගෙන ඉවරයි. දැන් අපි කලින් කැරමල් එක හදාගත්ත භාජනයට මේ පුඩින් එක දාගෙන ස්ටීම් කරගන්න තමයි හදන්නේ. පුඩින් එක ස්ටීම් කරගන්න කලින් මම මේ වගේ සාදික්ක ඇට එක මදේ ග්‍රේට් කරගෙන පුඩින් එකට එකතු කරගන්නවා. අපි දැන් මේකට මිල්ක් මේඩ් බිත්තර එකතු කරලානේ තියෙන්නේ. මේ වගේ කොලෙස්ටරෝල් මට්ටම ගොඩක් ඉහළ අගයක් තියෙන නිසා මේ වගේ සාදික්ක මදේ එකතු කරගන්න එක සෞඛ්‍යයට හොඳයි. දැන් මම කැරමල් පුඩින් එක රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගන්න හදන්නේ. මම මේක ස්ටීම් වෙන්න කලින් රයිස් කුකර් එකට වතුර දාලා වතුර හොඳටම නටනකොට තමයි මම මේ විදිහට පුඩින් එක ස්ටීම් කරගන්න තියාගන්නේ. ඔයා පුඩින් එක ස්ටීම් කරගන්නකොට අනිවාර්යෙන්ම ෆොයිල් පේපර් එකකින් හරි පියන වහන්න පුළුවන් විදිහට මේක අනිවාර්යෙන්ම වහලා තමයි ස්ටීම් කරගන්න ඕනේ.
මම පුඩින් දාගත්ත බෝල් එකේ පියනත් වහලා රයිස් කුකර් එකේ පියනත් මේ වගේ රෙද්දකින් ආවරණය කරලා තමා තියාගන්නේ. එතකොට මේකේ ජල වාෂ්ප පිටතට එන එක ගොඩක් පාලනය වෙන නිසා ඉක්මනටම පුඩින් එක ස්ටීම් වෙනවා. මම රයිස් කුකර් එකේ විනාඩි 45ක් විතර තමයි ස්ටීම් කරගන්නේ. ඔන්න පුඩින් එක ස්ටීම් වෙන්න තියලා විනාඩි 45කට පස්සේ මම මේ විදිහට රයිස් කුකර් එක ඕෆ් කරලා පුඩින් එක බලනවා දැන් කොහොමද කියලා. මේ තියෙන්නේ පුඩින් එක හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ. පුඩින් එකේ මැද අමුගතියට තියෙනවද කියලා බලන්න ඔයා ටූත් පික් එකකින් වගේ මේ පුඩින් එක මැදට චුට්ටක් ගහලා බලන්න. ටූත් පික් එකේ ගෑවෙන්නේ නැත්නම් පුඩින් එක හොඳට ස්ටීම් වෙලා. විනාඩි 45ක් ස්ටීම් කරගත්තට පස්සේ මගේ පුඩින් එක මේ විදිහට හොඳට ස්ටීම් වෙලා තියෙන නිසා මම මේක අයින් කරගන්නවා. පුඩින් එක නිවුණට පස්සේ තමයි මම මේ විදිහට පුඩින් එක ටිකක් බුරුල් කරගෙන පුඩින් එක ප්ලේට් එකකට දාගන්න හදන්නේ. පුඩින් එකේ රස්නේ පිටින්ම ඔයා ප්ලේට් එකකට දාගන්න එපා. රස්නේ පිටින්ම ඔයා ප්ලේට් එකකට දාගත්තොත් එහෙම කැරමල් ටික අපේ මේ පුඩින් භාජනයේම ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කැරමල් එකක් ටිකක් දිය වෙනකන් වගේ ඉඳලා ඔයා මේ විදිහට මේක වටේට බුරුල් කරගෙන ප්ලේට් එකකට දාගන්න. ඔන්න දැන් මම මේ විදිහට පුඩින් එක උඩින් ප්ලේට් එකක් තියලා පරිස්සමට මේක අනිත් පැත්ත හරවලා පුඩින් එක ප්ලේට් එකට දාගන්නවා. මේ තියෙන්නේ අපේ රසම රස කැරමල් පුඩින් එක. ඉතින් මේ බලන්නකෝ අපි කලින් බෝල් එකට දාගෙන හදාගත්ත කැරමල් ටික ලස්සනට දිය වෙලා පුඩින් එක වටේට වැක්කිරිලා ලස්සනට තියෙනවා. ඉතින් මේ පුඩින් එක හොඳටම නිවෙන්න තියලා ඔයා ෆ්‍රිජ් එකට දාලා ටික වෙලාවක් කූල් කරගෙන කාලා බලන්නකෝ. ගොඩාක් රසයි. ඉතින් ඔයාගේ ඩෙසර්ට් එකකට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක් මේක. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.